Hope you all are doing well. අද මම ඔයගොල්ලන්ව එකගෙන යන්නේ Universal Resort එකේම තවත් theme park එකක් බලන්න. ඒ තමයි Island of Adventure. ඉතින් ගිහින් තියෙන කෙනෙක් නම් දන්නවා මේ දේවල් ගැන. මම ගිහින් නැති කෙනෙක්ට තමයි මේ විස්තරය කියන්නේ. Universal Resort එකේ මං යන කාලේ කියන්නේ 2023 ඩිසෙම්බර් තමයි මම මේ ගියේ. මේ පරණ වීඩියෝ එකක් ප්ලේ කරන්නේ. ඉතින් ඒ කාලේ theme park 3ක් තිබුණා. Universal Studios, ඒ කියන්නේ මං කලින් ගිය එක. මගේ කලින් වීඩියෝ එක බලන්න ඕගොල්ලන් දකින්න නැති එක. ඊට පස්සේ දැන් මේ අද යන්නේ Universal Island of Adventure. ඊට පස්සේ Volcano Bay කියලා තව එකක් තියෙනවා. Volcano Bay එකට අපි ඇත්තටම ගියේ නෑ. හේතුව අපි යන කාලේ climate එක ඩිසෙම්බර් වල හරිම සීතලයි. ඒකේ ගොඩක් තියෙන boat activities. ඒ වගේම ඒගොල්ලෝ 2025 මේ වල අලුතෙන් තවත් theme park එකක් ඇඩ් කරන්න බලාපොරොත්තු ඉන්නවා කියලා ආරංචි. ඒක ගොඩක් happy news එකක් කවුරු හරි ඉදිරියේදී බලන් යන්න බලාගෙන ඉන්නවා නම් ඒ දේවල් ගැන theme park කොහමද ඒවට ටිකට්ස් ගන්න කොහමද ඒ විස්තරයක් මම වෙනම වීඩියෝ එකකින් ඔයගලන්ට අරගෙන එන්නම්. දැන් අපි මේ යන්නේ Universal City Walk එකේ හරහා Universal Glow Fountain එක ළඟට. මගේ කලින් වීඩියෝ එකේ ඔයාලා දකින්න නැති විස්තර. ඉතින් එතනට ගියාම තමයි අපිට Universal Studio එකට Island of Adventure ඒ දෙකට බෙදෙන්නේ. මේ අපි දැන් entrance එක ළඟ ඉන්නේ. ටිකට් online book කරේ. ඉතින් ඒක ස්කෑන් කරලා අපි දැන් ඇතුල් වෙන්න තමයි හදන්නේ. ඔයාලට පේනවා ඇති අර ඈත තියෙන කණුවේ ගහලා තියෙන Island of Adventure කියලා. ඉතින් මෙතනින් ටිකක් ඉස්සරහට ගියාම හම්බෙන්නේ Marvel Super Hero Island කියන attraction එක. ඒකේ තියෙන The Incredible Hulk coaster එක තමයි අපි දැන් මේ යන්න හදන්නේ. ඉතින් මේ roller coaster එක ගැන කියනවා නම් ඒකත් Hollywood Studio එකේ Universal Studio එකේ තිබෙන Hollywood Rip Ride Rocket එකටම ටිකක් සමානයි. ඒ වගේම lengthy high speed යන roller coaster එකක්. මේ roller coaster එකේ යන්න කලිනුත් ඔයගොල්ලන්ට ඔයාලගේ loose items තියනවා නම් ඒවා ඔක්කොම කලින් locker එකකට දාලා ඒවා ඔක්කොම තියලා යන්න ඕනේ. එයාලා අපිව metal detect එකක් හරහාත් යනවා loose items තියන් ඉන්නවාද කියලා. මොකද loose items අරන් යන එක strictly prohibited. ඒ වගේම මේ රයිඩ් එකේ restrictions and requirements තිබුණා. සමහර height limitations තිබුණා. ඒ වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් Universal app එකෙන්. ඒ වගේම මේ section එකේ තව rides වගේක් තිබුණා. The Amazing Adventure of Spider-Man කියලා Spider-Man එක අපි යනවා වගේ 4D ride එකක් තිබුණා. ඒ වගේම Dr. Doom's Fear 4 ride එකෙත් අපි ගියා. ඒකේදී අපි වඩි 185ක් විතර උසට අරන් ගිහලා free drop කරනවා. I think ඒකත් හරිම thrilling experience එකක්. හැබැයි ඒකකවත් මං ගාව videos නැති නිසා ඉතින් ඔයගොල්ලොන්ත් එක්ක නම් share කරගන්න වෙන්නේ නැහැ. ඊළඟට අපි යන්නේ Zeus Landing කියන section එකට. ඒකේ attractions ගොඩාක් තියෙනවා, activities ගොඩාක් තියෙනවා. ඒ වගේම dining options ගොඩාක් තියෙනවා. ඔයගොල්ලන්ට explore කරන්න පුළුවන් shopping options, ඒ වගේම entertainment options. මෙහෙම ගොඩාක් දේවල් තියෙන හරිම colourful තැනක් තමයි Zeus Landing එක.
kind of canary with quite a tall throat. His neck is so long that he swallows an oat. For breakfast the first day of April, they say, it has to go down such a very long way that it gets to his stomach with the teeth of men. ඔයාලට දැන් ඔය උඩින් යනවා පේන්නේද high in the sky seals trolley train ride එක. ඉතින් ඒක ගොඩක් ස්ලෝ යන රයිඩ් එකක්. ඒ වගේම ඔයාලට පේන්නේ නැති ටිකක් උසින් යන්නේ. ඉතින් ඒ නිසා කවුරු හරි මේ රයිඩ්ස් වල ගිහිලා ත්‍රිලින් රයිඩ්ස් වල ගිහිලා පොඩි රෙස්ට් එකක් ගන්න ඕන කෙනෙක්ට නම් අයිඩියල් රයිඩ් එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඒරියා එක හරිම ලස්සනට විවිඩ් කලර්ස් යොදාගෙන හදපු හරිම ඇට්‍රැක්ටිව් ඒරියා එකක්. දැන් මේ දකින්නේ The Cat in the Hat කියන ස්ටෝරි එක බේස් කරගෙන හදලා තියෙන ඇට්‍රැක්ෂන් එකේ තියෙන රයිඩ්ස් වල එන්ට්‍රන්ස්. ඉතින් මේ රයිඩ්ස් උත් හරිම ලස්සනට හදලා තිබුණා, කිඩ් ෆ්‍රෙන්ඩ්ලි, ඒ වගේම හරිම ඇට්‍රැක්ටිව්. හැබැයි ඒකක්වත් ඉතින් වීඩියෝ කරන්න බැහැනේ. ඉතින් ඔයාලට ඇතුළේ පෙන්වන්න දෙයක් නැහැ. පිටින් මේ විදිහට තමයි මට ඔයගොල්ලන්ට එක ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන කැරසෝල් රයිඩ් එකකුත් තිබුණා. ඒක ගොඩක් පොඩි අයත් එක්ක ආපුවාට නම් හොඳ රයිඩ් එකක්. අපි දැන් මේ සිවුස් ලෑන්ඩින් එකේ තවත් ඇතුළට යන ගම. බලමු මොනවද තව අපිට තියෙන්නේ කියලා. අපි දැන් මේ ආවිදගෙන යන්නේ තවත් ඇට්‍රැක්ෂන් එකකට. ඉතින් මේකේ තියෙන මේ බිල්ඩින් සරවුන්ඩින් එක දැක්කම ඔයගොල්ලන්ට දෙයක් මතක් වෙනවා ඇති. පුළුවන් නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. ඉතින් ඔයාලා හැරි ෆොටෝ ෆෑන් කෙනෙක් නම් ඔයගොල්ලන්ට මතක් වෙන්නේ නැති කතාවේ තිබුණ විදිහටම හරිම ලස්සන විදිහට මේ කාසල්ස් බිල්ඩින්ග්ස් රීක්‍රියේට් කරලා තියෙනවා. Oi, buddy. අපි විසිටින් වර්ල්ඩ් ඔෆ් හැරි පොටර් ඇට්‍රැක්ෂන් එකේ මුලින්ම ගිය රයිඩ් එක තමයි හැරි පොටර් and the Forbidden Journey කියන රයිඩ් එක. ඒක හරිම ත්‍රිලින් රයිඩ් එකක්. ඒක මෝෂන් සිමුලේෂන් එකක්. අපි හැරි පොටර් එක්ක යනවා වගේ දැනෙනවා. ඉතින් හරිම ලස්සන, හරිම එක්සයිටිං එක්ස්පීරියන්ස් එකක්.
ඊට අමතරව අපි මේ ඇට්‍රැක්ෂන් එකේ තවත් රයිඩ්ස් දෙකක් ගියා. ඒ තමා Flight of the Hippogriff එකයි motorbike adventure එකයි. ඉතින් ඒවත් හරියම attractive, exciting and thrilling rides. Oh, I would have never seen that. There, right there. Stick to the left. They said flash. I got the best picture with the. ඔයාලා දැන් මේ දකින්නේ හොග්වර්ට් එක්ස්ප්‍රස් එක. ඉතින් මෙතන ස්ටේෂන් එකෙන් ට්‍රේන් එකක් අරගෙන ඔයාලට ඕන නම් යුනිවර්සල් ස්ටුඩියෝ එකටත් යන්න පුළුවන්. ඉතින් ඒක මේ තීම් පාක් දෙක අතර මූව් වෙන්න හොඳ ට්‍රාන්ස්පෝර්ට් ඔප්ෂන් එකක්. හැරි පොටර් සෙක්ෂන් එකෙන් එළියට ඇවිල්ලා අපි දැන් මේ ආවිදගෙන යන්නේ තවත් ඇට්‍රැක්ෂන් එකක් බලන්න. මේ උඩ තියෙන සයින් එක දැක්කම ඔයාලට මොකද මතක් වෙන්නේ? ඔයා හිතුවා හරි. අපි දැන් යන්නේ ජුරාසික් පාක් එකට තමයි. බලමු මේකේ මොනවද අපිට කරන්න තියෙන්නේ කියලා. අපි මුලින්ම ගියේ ජුරාසික් පාර්ක් ඩිස්කවරි සෙන්ටර් එකට. ඉතින් මේකට ගියපු කෙනෙක්ට ජුරාසික් කේජ් එකේ තියෙන දේවල් ගැන ගොඩාක් විස්තර දැනගන්න පුළුවන්. ඔයාලා දැන් මේ දකින්නේ යුනිවර්සල් වල හරිම පොපියුලර් වෙලොසිකෝස්ටර් එක. ඉතින් මේ කියන්න අපේ ගිහාම ලොකු වේටින් ටයිම් එකක් තිබුණා. ඒ වගේම ලොකු ලයින් එකක් තිබුණා. ඉතින් ඒ නිසා අපි හිතුවා තව වටේ තියෙන තව ටිකක් වෙන ඇක්ටිවිටිස් ටිකක් බලලම ආයේ මෙතනට එනවා කියලා. ඉතින් යමු ගිහින් බලන්න මොනවද අපිට තව තිබුණේ කියලා මේකේ බලන්න. ඒ වගේම දිගටම රැඳී සිටින්න මට ඔයාලට දෙන්න ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා. අපි දැන් ජුරාසික් පාක් රිවර් ඇඩ්වෙන්චර් එකේ යන ගම. ඉතින් මේකේ ඉස්සරහට ගියාම ඔයගොල්ලන්ට බලන්න ගොඩ ලස්සන දේවල් තියෙනවා. ඒගොල්ලන් හරිම ලස්සනට ජුරාසික් කේජ් එක රීක්‍රියේට් කරලා තියෙනවා. බලන්න දිගටම රැඳී සිටින්න. The river flowed through a newborn world, and giants walked the earth. Welcome to Jurassic Park. Cetophosaur. Pterodactyls are the most primitive of the horned dinosaurs, a group of herbivores that include Protoceratops and the mighty Triceratops. Savage predators of their native period. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර ලස්සනට මේ දේවල් ක්‍රියේට් කරලා තියෙනවද කියලා. මේ රයිඩ් එකේ ටිකක් දුර යන්න තියෙනවා. ඊට පස්සේ ජයන්ට් T-Rex කෙනෙක්ගේ කටින් අපිව වැටිලා එතනින් තමයි මේ රයිඩ් එක ඉවර වෙන්නේ.
යුනිවර්සල් වල මේ වගේ වෝටර් රයිඩ්ස් ලොක් ෆ්ලූම්ස් තියෙන හන්දා මේකට යන කෙනෙක් මතක ඇතුව රේන් කෝට් එකක් හරි රේඩ් පොන්කෝ එකක් හරි අරගෙන යන්න අමතක කරන්න එපා. A little less aggressive and a lot less bitey than some of her big sisters. But since she is only 6 months old, she can still be a little aggressive. So I want to maintain a little safety distance for your, safety. What we're going to do is I'm going to stand up here. You're going to come in, hand your cameras off to my Paleotech Jay. Everybody say hey. අපි තව ඇක්ටිවිටිස් වගේක් කරලා ආපහු ගියා වෙලොසිකෝස්ට් එක පැත්තට. ඒකේ වේටින් ටයිම් එක අඩුවෙන් පෙන්නපු නිසා. හැබැයි ඉතින් වෙලොසිකෝස්ට් එකට තියෙන පොපියුලාරිටි එක නම් අඩු වෙන්නේ නෑ වගේ. හැබැයි අපි ගියා. ඉතින් බලමුකෝ ඒ එක්ස්පීරියන්ස් එකත්. වෙලොසිකෝස්ට් එකට යන්න ඉන්න පොලිමේ ඉන්නේ පේනවා ඇති නේද කොච්චර ලොකු පොලිමක් තියෙනවද කියලා. Welcome to the Velocicoaster. Safe during your Raptor run today. To access a locker, you will use your park ticket. If your ticket is on your phone, see the nearest team member. දැන් යන්න හදන්නේ තවත් වෝටර් රයිඩ් එකකට. මේ වෝටර් රයිඩ්ස් තියෙන තැන්වල ඒගොල්ලෝ ඩ්‍රයර් සෙට් කරලා තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට පේ කරන්න ඕනේ ඩ්‍රයර් වලින් ඩ්‍රයි කරගන්න. පේ කරාම මට ගන්න ඇත්තටම මතක නෑ. ටයිම් පීරියඩ් එකක් තියෙනවා. ඉතින් ඒ කාලය ඇතුළත විතරයි ඔයාලට ඒක කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ඉෆෙක්ටිව් නැහැ හිතන තරම්ම. ඉතින් ඒ නිසා තමයි ප්‍රිපෙයාර් වෙලා යනවා නම් ඒක ගොඩක් හොඳයි. කොහමරි ඉතින් අපි මේ රයිඩ්ස් ඔක්කොම ඉවර කරලා එළියට එනකොට ගොඩක් රෑ වෙලා. ඔයාලා මේ දකින්නේ රෑ අපි එළියට යන්න හදනකොට
ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මගේ යුනිවර්සල් ගමන ගොඩක් එන්ජොයි කරන්න ඇති. ගොඩක් ස්තුතියි මාව සබ්ස්ක්‍රයිබ් කරලා තිබුණා ගොඩක් අය. ඉතින් හැමදාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.